Hi guys, අද මම පෙන්වන්න හදන්නේ මේ අලුත් ප්‍රොඩක්ට් එකක්. මේක මම ටෙලිසිම් මාකටිං එකෙන් තමයි ඉස්සෙල්ලාම දැක්කේ. හැබැයි මට අද ඇරිස් ක්‍රාෆ්ට් එකෙන් හම්බුණා ස්පෙෂල් ඔෆර් එකක්. මට ඉන්න පෝස්ටේජ් එක ඉතුරුණා. මම මේක ගත්තේ $59කට. මේක මේ ඇත්තටම මේ හරි හැන්ඩි ටූල් එකක්. උදේට බ්‍රෙක්ෆාස්ට් එක ඊට පස්සේ පොඩි ස්නැක්ස් වගේ හදාගන්න මේ පාවිච්චි කරන්න පුළුවන්. මම ඒක කන්ටැක්ට් කරන්න යන්නේ. අපි බලමු මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. මේක වෙන මේ වගේ තමයි පැක් කරලා එන්නේ. මේක ඉලෙක්ට්‍රිකල් පොඩි ටූල් එකක්. මේක drill and call කියලා තමයි තියෙන 5 minute cooking කියලා තමයි මේක එන්නේ. මේක ඇත්තටම හරියටම නම් ෂුවර් නෑ කොහෙද manufacturing කියලා. ඒකට made in China වෙන්න ඕනේ. ඔව් made in China තමයි. හැබැයි මේක කරන්න පුළුවන් ගොඩක් වැඩ ටිකක් තියෙනවා. මේ බුක්ලට් එකේ ඒක ඔක්කොම කියලා තියෙනවා. යූසර් මැනුවල් එකේ. මම හිතන්නේ මේකේ රෙසිපි මෙනු එකකුත් තියෙන්න ඕනේ. මොකද ඔයාලා මේ වෙබ්සයිට් එකට ගියොත් ඉන්නේ ඒගොල්ලන්ගේ brew and call 5 minutes clever chief cooking කියලා ගියොත් ගොඩක් රටේ වෙබ්සයිට් එකේ ඒගොල්ලන්ගේ මෙනු බුක් එකක් බලා ගන්න පුළුවන්. So මේකේ මේ විදිහට රිහාන මෙතන තියෙන ප්ලේට් දෙකක් එයාලා දීලා තියෙනවා non stick ප්ලේට් දෙකක්. මේක හරි ලේසි. ලේසියෙන් දැන් ඔම්ලට් එකක් හරි මොකක් හරි වල උදේට හදා ගන්න ඕන නම් හදිස්සියකට පොඩි ඉස්කෝලේ යවන්න කලින් හරි වැඩට යන්න කලින් හරි මේකේ කෙලිම දාලා විතර දෙයක් විතර කොහොමද දාගන්න පුළුවන්. මොකද සෑහෙන පොඩි ගැඹුරකුත් තියෙනවා. කොහොම හරි එක්කෙනෙකුට හරියන මීල් එකක් ලේසියෙන්ම හදා ගන්න පුළුවන් පෝෂන් එක. ඊට පස්සේ වලට මොන හරි වෙජිටබල්ස් දාගන්න කැමති නම් ස්ප්‍රින්ග් අනියන් වගේ දෙයක් කපලා දාලා ඊට පස්සේ මෂ්රූම් වගේ දෙයක් දාලා මේක එකමද තමයි මේ හොට් ප්ලේට් එක තියෙනවා දෙපැත්තෙම උඩ ප්ලේට් එකේ යට එකේ. එතකොට මේකේ ඩුවල් කුකින් මෙතන ලයිට් දෙකෙන් දෙනවා මේ රෙඩ් එක ඉනිෂියලි පත් වෙනවා. ඒක ටයිම් එක හරි වුණාම ග්‍රීන් එක පත් වෙනකොට ලේසියෙන් ගන්න පුළුවන්. මොකද මම අතන මේ ගත්තේ මේ අපේ පොඩි දෙනාට ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන්. මේක හරි සේෆ්. මොකද මේ පැත්ත ගොඩක් වෙලාට අර ඕපන් නැති නිසා මේක කුක් කරලා ඉවරනකොටම තමයි ගන්න ලේසි වෙන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් නිමෙන්න තියලා ඒගොල්ලන්ට මේක ඕපන් කරලා මීල් එක එළියට ගන්න පුළුවන්. අද දවසේ මම පෙන්නන්න අපි කොහොමද මේ හදාගන්නේ කියලා මෙනු එක. අද දවසක අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.